ඉතින් ඔයාගේ S2 නිර්මාණය වෙලා තියෙන්නේ ස්ක්‍රීන් ග්ලෝ එක යටතේ පවතින්න නෙවෙයි. ඔයාගේ S2 ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ හිරු එළිය. එහෙමත් නැත්නම් නැචරල් ලයිට් එකත් එක්ක පවතින්න. ඉතින් ඔයා අවශ්‍ය ප්‍රමාණයට හිරු එළිය ලබා ගත්තේ නැත්නම් ඒකෙන් ඔයාගේ පෙනීම ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් ඔයා අවශ්‍ය ප්‍රමාණයට හිරු එළිය ලබා ගත්තේ නැත්නම් අන්න ඒකෙන් ඔයාගේ පෙනීම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි ඔයා කරන්න ඕනේ. මෙන්න මේකයි ඔයා කරන්න ඕනේ. දවසකට අඩුම තරමින් විනාඩි 30ක්වත් හිරු එළියට නිරාවරණය වෙන තැනක ඉන්න ඕනේ. මෙන්න මේකයි අය කියනවා. මෙන්න මේකයි ඔයා කරන්න ඕනේ. දවසකට අඩුම තරමේ විනාඩි 30ක්වත් හිරු එළියට නිරාවරණය මෙන්න මේකයි කරන්න ඕනේ. මෙන්න මේකයි කරන්න ඕනේ. දවසකට අඩුම මෙන්න මේකයි කරන්න ඕනේ. දවසකට අඩුම තරමේවත් මෙන්න මේකයි කරන්න ඕනේ. දවසකට අඩුම තරමේ විනාඩි 30ක්වත් හිරු එළිය ලැබෙන තැනක කාලය ගත කරන්න ඕනේ. ඒකට ඔයා හිරු එළිය වැටෙන කවුලුවක් ළඟ හිටියත් හොඳටම ප්‍රමාණවත්. ඒකට ඔයා හිරු එළිය වැටෙන කවුලුවක් ළඟ හිටියත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයා දැනගෙන හිටියද? හැමදාම හිරු එළියට නිරාවරණය නොවන පුද්ගලයන්ට වඩා හැමදාම හිරු එළියට නිරාවරණය වෙන පුද්ගලයන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා අඩුයි කියලා. ඒකයි කියනවා. ඉතින් ඔයා දැනගෙන හිටියද? හැමදාම හිරු එළියට නිරාවරණය නොවන පුද්ගලයන්ට වඩා හැමදාම හිරු එළියට නිරාවරණය වෙන පුද්ගලයන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා අඩුයි කියලා. මේකේ වාසිය තමයි ඇස් පෙනීමේ ඔයාගේ ඇස් පෙනීමේ හානිය අඩු කරනවා විතරක් නෙවෙයි. ඔයාගේ ඇස් පෙනීමට හානිය අඩු කරනවා විතරක් නෙවෙයි. මේකේ වාසිය තමයි ඔයාගේ ඇස් පෙනීමට හානිය අඩු කරන. මේකේ වාසිය තමයි ඔයාගේ ඇස් පෙනීමට හානිය අඩු කරනවා විතරක් නෙවෙයි. ඔයාගේ ශරීරයේ සම්පූර්ණ හීලින් රිද්ම් එක පවත්වා ගන්න ලොකු උදව්වක් කරනවා. ඉතින් ආයි කියනවා ඒක. හරිද? මේකයි කරනවා. ඉතින් මේකේ වාසිය තමයි ඔයාගේ ඇස් පෙනීමේ හානිය අඩු කරනවා විතරක් නෙවෙයි. ඔයාගේ ශරීරයේ හීලින් රිද්ම් එක පවත්වා ගන්න පව ලොකු උදව්වක් කරනවා. ඉතින් මේ හීලින් රිද්ම් එක හොඳ තත්වයේ පවතිනකොට ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙනවා. ඒක මම තව ටිකකින් පැහැදිලි කරනවා. ඉතින් මේ හීලින් රිද්ම් එක හොඳ තත්වයේ පවතිනකොට ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙනවා. ඒක මම තව ටික වෙලාවකින් පැහැදිලි කරනවා. ඉතින් මේ හීලින් රිද්ම් එක හොඳ තත්වයේ පවතිනකොට ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙනවා. ඒක මම තව ටිකකින් පැහැදිලි කරනවා.